එළියෙන් පේනට ඇතුලෙන් වෙන ඩැමේජ් එක ගොඩක් වැඩි. රුධිර නාලෙම විශේෂයෙන් ඒ තාපය නිසා උණු වෙලා ඒවා රුධිරය තවදුරටත් ගමන් කරන්නේ නැහැ. ඒක ළමයෙක් ඉන්නවා කකුල කපන්න වෙන්න ඉඩක් තියෙනවා. ළමයි කරන වැඩක් තමයි සරුංගලේ ගිහිල්ලා පැටලුණාන් පස්සේ අර එයාලා මහන්සියෙන් හදන සරුංගලේනේ. එතකොට ඒකට ආසයි. එතකොට ඒක ගන්න උත්සාහ කරනවා. ඒක ඊටාම භයානක වැඩක්. ගොඩාක් පිට්ටනියක වගේ නෙමෙයි වෙල්ලෑවල් වල සරුංගලයේදී වෙල්ලෑවල් වලින් ගොඩක් ඕල් 33000 වගේ විදුලි රැහැන් සාමාන්‍යයෙන් යනවා. ඒ රැහැන් පද්ධතියට ගොඩක් මේ පිට ඉඳලා පටන් ගත්තත් සරුංගලේ උඩට ගියන් පස්සේ සුළඟත් එක්ක ඒ සරුංගලේ කොයි පැත්තටද යන්නේ කියන එක වෙනස් වෙන්න බෑ. එතකොට අපි ගොඩාක් ඈතින් පටන් ගත්තත් ඒ විදුලි රැහැන් පද්ධතියේ පැත්තට සරුංගලේ යන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අපි ගන්න ටොයින් නූල වෙන්න පුළුවන්, තංගුස් නූල වෙන්න පුළුවන්. ඒක විදුලියේ සන්නයනය කරන්නේ නැහැ. හැබැයි අපි සෙල්ලම් කරද්දී අපි අත්වලට දාඩිය දානවා. එතකොට ඒ නූල් අරිද්දී ඒ දාඩියත් එක පෙඟිච්ච නූල තමයි උඩට යන්නේ. එතකොට ඒ වෑන් එතකොට විදුලිය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. අනිත් එක තමයි අධි වෝල්ටීයත විදුලි රැහැනක් ළඟට ගියහම ඇත්තටම ඒ ලයින් එකක ගෑවීමේ අවශ්‍යතාවයක් ඕනෙත් නැහැ. සමහරක් වෙලාවට ඒ විභවය වැඩි වුණාන් පස්සේ ස්පාර්ක් වෙලා කෙලින්ම ඒ නූල දිගේ එන්න පුළුවන්. ඊටත් අමතරව තුන්වෙනි කාරණාව වෙන්නේ වැසිබර කාලගුණ තත්වයේදී. එතකොට වැසිබර කාලගුණ තත්වයේදී විදුලි රැහැන් ආශ්‍රිතව ඒ විදුලි රැහැන් පද්ධතියට සම්ප්‍රේෂණය කරගන්න අකුණු ස්පාර්ක් වෙලා මේ පැත්තට එන්න පුළුවන්. ළමයි කොයි ප්‍රදේශවලද මේ සරුංගලයීම කරන්න කියන ගැන පොඩි අවබෝධයක් තියාගන්න ඕනේ. විශේෂයෙන් අධිබලති විදුලි රැහැන් පද්ධතියක් පේන මානයකවත් සරුංගලයීම නොකළ යුතුයි කියන එක සහ බැරි වෙලාවත් පැටලුනොත් සරුංගලේ විශේෂයෙන්ම කියන්න ඕනේ පොඩි දරුවන්ට ඒක කොච්චර මහන්සියලා හැදුවත් කොච්චර ආස වුණත් ඒක ගන්න යන්න එපා. සහ මේ නූල් සම්බන්ධව පොඩි අදහසක් තියාගන්න ඕනේ. සමහරක් දැන් අලුතෙන් එන ඒ තියෙනවා අර සාමාන්‍ය නූල කඩිලා යන එක වළක්වන්න දැන් අලුතෙන් නූල් જાතියක් තියෙන මැදින් පොඩි කම්බියක් වටේ කැඩෙන්න හොරයි. ඒතකොට සරුංගලේ කොච්චර උඩ ගියත් කැඩෙන්නේ නැහැ කියලා ඉවරලා සල්ලි වියදම් කරලා සමහරක් වෙලාවට ඒවා ගන්නවා. ඒතර ඒවා ඉතින් මේ මෙටල් පාර්ට් තියෙන නිසා ඒක විද්‍යුතයේ සන්නයනය කරනවා. ඒකින්ද තියෙන. එතකොට ඒින්ද තමයි විශේෂයෙන් අනතුරු සිද්ධ වෙන්නේ. දැන් අනතුරක් වෙලා දැන් කණ්ඩායම් වශයෙන් සරුංගලයීමක් සිද්ධලා ඔයාලගේ කෙනෙක්ට අනතුරක් වුණා. දැන් මොකද කරන්න ඕනේ? විශේෂයෙන්ම කියන්න ඕන කාරණාව තමයි බේර ගන්න කියලා ඉවර වෙලා චෙක් කරන්න යන්න එපා. තමන්ගේ සේෆ්ටි එක තහවුරු කරගන්නකම්. සාමාන්‍යයෙන් විදුලිය නිසා එන පිලිස්සුමකදී මුලින්ම අපිට විදුලිය ඇතුල් වෙන තැනක් තියෙනවා. ඊට අමතරව ඒක භූගත වෙන්න ඕනේ. ඒ එන්ට්‍රි පොයින්ට් එකයි එක්සිට් පොයින්ට් එකයි අතර අපේ තියෙන ඇඟේ පටක තමයි අර විද්‍යුතය සන්නයනය කරන්න දායක වෙන්නේ. එතකොට අපි අපේ ශාරීරය ගත්තොත් අපේ අස්ථි සහ හම තමා අපේ විද්‍යුත් සන්නයනයට ගොඩක්ම ප්‍රතිරෝධයක් දක්වන්නේ. මේ කියන විදුලියක් ඇඟේ හරහා යද්දී විශේෂයෙන්ම උණු වෙන්නේ. එහෙම නැත්නම් උෂ්ණත්වය අධිකට ලක් වෙන්නේ හමත් ඇතුළතින් තියෙන අස්ථි. විශේෂයෙන් අධි වෝල්ටීයතාවකින් යුත් කරන්ට් එකක් යද්දී ඒ නිකුත් වෙන තාපය තවත් වැඩි. හැම ගත්තොත් අපි සාමාන්‍ය ස්තර කීපයක් තියෙනවා. ඒ සර ඔක්කොම හරහා ඒ තාපය නිසා හම් වෙන හානිය වෙනවා. ෆුල් thickness burn එකක්. ඊට අමතරව මම කියන්නා වගේ අස්තියත් ගොඩක් රත් වෙනවා. එතකොට අස්තියේ එන තාපේ ඊළඟට කෙලින්ම ඇබ්සෝබ් කරන්නේ අස්තිය වටේ තියෙන මාංශ පේශි සහ ඒ ආශ්‍රිතව තියෙන රුධිර නාල. එතකොට මේ මාංශ පේශි ඒ තාපේ නිසා විනාශ වෙනවා, හානියටපත් වෙනවා. ඒ වගේම ඒ රුධිර නාලත් ඒ තාපේ නිසා උණු වෙලා ඒ රුධිර නාලත් තවදුරටත් රුධිරය ගෙනියන්න බැරි මට්ටමට හානි වෙනවා. එතකොට මේක එළියෙන් අපිට සාමාන්‍ය පෙනුමට තිබ්බට ඇතුළතින් වෙන හානිය ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසාම තමයි මේක ඊට අමතරව මාංශ පේශි විශේෂයෙන් අනතුරු ලක්ෂණයි මාංශ පේශි වල තියෙන සමහරක් රසායනයන් රුධිරයට නිකුත් වුණාන් පස්සේ ඒවැය ප්‍රතිඵලයක් විදිහට මුළු ඇඟටම බලපාලා සමහරක් වෙලාවට වකුගඩු වලට පවා බලපානවා. එතකොට මේ ඒ ළමෙක් ආවයන් පස්සේ මූලික අවස්ථාවේ අපිට බලන්න වෙන පැරාමීටර්ස් ගොඩක් තියෙනවා. එතකොට තුවාලයට අමතරව. ඒ නිසා මේක ගොඩක් සංකීර්ණ වෙනන්නේ. ඒ නිසා ප්‍රථමාධාර වශයෙන් විදිහට ගත්තොත් අපි සාමාන්‍යයෙන් ඕනම පිළිසුන් තුවාලයක අපි ප්‍රධානම දේ හැකි ඉක්මනින් රෝහල් පද්ධතියකට ළමයා ඇතුළත් කරගන්න එක. ඊට පස්සේ අපිට ඇත්තටම ගොඩක් චැලෙන්ජස් තියෙනවා. ළමයාගේ ආවෙන් පස්සේ එන අනතුරු මැනේජ් කරගෙන එයාගේ වකුගඩු ක්‍රියාකාරීත්වය බලන්න වෙනවා. ඊට පස්සේ පිළිසුම් වෙනම අපිට මේවා කරන්න වෙනවා. එතකොට මට විශේෂයෙන් ආයෙ කියන්න ඕන වෙන්නේ මේ ඩැමේජ් එක අපි එළියෙන් පේනකට ඇතුලෙන් වෙන ඩැමේජ් එක ගොඩක් වැඩි. අතින් පටන් ගන්න කරන්ට් එක ගොඩක් වෙලාවට කකුලෙන් තමයි එළියට මේ ග්‍රවුන්ඩ් එන්නේ. එතකොට අර ඇතුලේ තියෙන පටක ගොඩක් ඩැමේජ් වෙන නිසා රුධිර නාලෙම විශේෂයෙන් ඒ තාපය නිසා උණු වෙලා ඒවා රුධිරය තවදුරටත් ගමන් කරන්නේ නැහැ. එතකොට පළවෙනි දවසේ දෙවෙනි දවසේ හොඳට පේන කකුල සතියක් වගේ යද්දී
කළු වෙලා මේ කියන්නේ ඩෙඩ් ලිම්බ් එකක් බවට පත් වෙනවා. එතකොට අපි ශෛල වෛද්‍යවරු විදිහට අපිට තියෙන ගොඩක්ම ප්‍රශ්නේ තමයි ඒ වගේ ඉන්ජරි එකක් අපිට ඇත්තටම ශල්‍ය කර්මයක් කරලා යථා තත්ත්වයට පත් කරගන්න එක අසීරුම කාරණාවක්. මොකද මේ රුධිරනාල ගොඩක් සියුම් මේවා උණු වුණාන් පස්සේ අපිට අර සාමාන්‍ය කැපිලා වගේ රෝගියෙක් වගේ නෙමෙයි ඒවා ආපහු පිළිසකර කිරීම ඉතාම අපහසු කාර්යයක්. ඒක නියලි ඉම්පොසිබල්. එතකොට ගොඩක් වෙලාවට ඒ වගේ ළමයිට වෙන්නේ ඒ මැරිච්ච පට කයින් කරන්න වෙනවා. ඒ අවසානවන්ත අපිට දැන් එක ළමෙක් ඉන්නවා අපිට බියන විදිහට සමහර විට මේ තියෙන විදිහට කකුල කපන්න වෙන්න ඉඩක් තියෙනවා. එතකොට ඒ වගේ එකක් එතකොට ගොඩක් සංකීර්ණස. ඒ නිසා මං හිතනවා යම් අදහසක් එන්න ඇති කියලා ඉවරලා කොහොමද මේ අනතුරු සිද්ධ වෙන්නේ සහ මේ අනතුරු කොහොමද වළක්ව ගන්න අපි කටයුතු කරන්න ඕනි කියලා ඉවරලා